හරි. දැන් ඔයගොල්ලෝ දෙවෙනි වාර විභාගෙට සූදානම් වෙන ගමන් ඉන්නේ. ඉතින් මම ඔයගලන්ට ප්‍රශ්න කීපයක් මේ ඉස්සරහ දුන්නු පේපර්ස් වල දාලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ පේපර්ස් වල තියෙන ප්‍රශ්න වලින් මම ප්‍රශ්න කීපයක් කතා කරනවා. මුලින්ම මම කතා කරන්නේ නිර්මාණ ප්‍රශ්නේ. නිර්මාණ ගාන. අංක 5 ලෙස නම් කරලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ ගාන. අපි ඒ ගාන තමයි දැන් හදන්න යන්නේ. නිර්මාණ කියන්නේ පුතේ විභාගෙදී ඉතාම සරලව කරගන්න පුළුවන් ගැටලු ප්‍රශ්නයක්. මොකද මේ අංක ගණිතය සුළු කරන්න ඒකේ නැහැ. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම් කරන්න නැහැ. නිර්මාණ කරලා ගාන බොහොම සරලව කරලා හොඳට ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි නිර්මාණ ප්‍රශ්න කියලා කියන්නේ. හරි. අපි එහෙනම් බලමු මේකේ අංක 5 කොහොමද මේ ප්‍රශ්නේ කරන්නේ කියලා. නිර්මාණ ප්‍රශ්නයක් කරනකොට ඉස්සෙල්ලාම රෝම ඉලක්කම් 1 ඉඳලා අවසාන රෝම ඉලක්කම දක්වාම ප්‍රශ්නේ උඩ ඉඳන් යටට වෙනකම්ම අවසානයේ දක්වාම කියවන්න ඕන. ඒ කියවලා මුලින්ම ඔයාලා කටු සටහනක් ඇඳ ගන්න පුරුදු වෙන්න. එක පාටම නිර්මාණය කරන්න යන්නේ නැතුව කටු සටහනක්, දල සටහනක් ඇඳ ගන්නවා කියලා කියන්නේ. එහෙම කරන්න. හරි. මෙහෙමයි කරන්නේ. අපි මුලින්ම දල සටහනක් ඇඳගෙන බලමු අපේ නිර්මාණය කොහොම එයිද කියලා. අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් කවකටුව භාවිතයෙන් ඇඳ ගන්නවා. අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් කවකටුව භාවිතයෙන් ඇඳ ගන්නලු. අපි තාම ඇඳේ නැහැ කවකටුවේ හරි මිනුම් අරගෙන ඇඳේ නැහැ. මේ කටු සටහනක් මම මේ අඳින්නේ මුලින්ම. අපි යක සෙන්ටිමීටර් 4යි කියලා ඔය විදිහට ලකුණු කරමු. ඊට පස්සේ කේන්ද්‍රය කියන්නේ පුතේ හරි මැද ලක්ෂය. අපි ඒක O කියලා නම් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ වෘත්තයේ මත ඕනෑම ලක්ෂයක් නම් කරන්න. ඊට පස්සේ මේකේ මත ඕනම ලක්ෂයක් වෘත්තයේ මත ලක්ෂයක් කියන එක දන්නවා අපි. වෘත්තයේ මත ලක්ෂයන්, වෘත්තයේ පිටත ලක්ෂයන්, වෘත්තයේ ඇතුළත ලක්ෂයන් අපි 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. දැන් මේක වෘත්තයේ මත කියලා කියන්නේ මෙන්න මේ රේඛාව මත, මේ වක්‍ර රේඛාව මත තමයි මේ ලක්ෂය ලකුණු වෙන්න ඕනේ. ඒක A කියලා නම් කරගන්න කියලා කියනවා. අනේ ආව ඒ ලෙස නම් කරා. ඊට පස්සේ A O යා කරන්නලු. A සහ O කියන දෙන්නව යා කරන්න. යා කරලා A O යා කර එම රේඛාව නැවතත් වෘත්තය හමු වන ලෙස දික් කරන්න. මේ යා කරපු රේඛාව නැවතත් වෘත්තය හමු වෙන විදිහට මේක දික් කරා. මේ කියන්නේ මේ රේඛාව මෙහෙට දික් කරොත් ආයි වෘත්තය හම්බ වෙනවද? නෑ. එහෙනම් මේ රේඛාව ආයි දික් කරන්නේ අපි මෙහෙට. මෙහෙට දික් කරොත් ආයි තව තැනකදී කියන්නේ මෙන්න මේ තැනදී වෘත්තය යා හම්බ වෙනවා. අන්න ඒ තැන B කියලා නම් කරන්නලු. AB රේඛාවේ දිගමන ලියන්නලු. එයාට කියන විශේෂ නම මොකක්ද කියලා අහනවා. right. අපි දැන් මේ අපි දල සටහනක් කටුවට අපි මේක ඇඳගත්තා. අපි ඇත්ත මිනුම් දාලා නෙමෙයි මේ ඇඳගත්තේ. දැන් අපි ඇත්තටම වැඩේට බහිමු. මොකද්ද කියන්නේ මුලින්ම අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් ඇඳ ගන්න. දැන් කොහොමද අපි කව කටුවෙන් මැනගන්නේ? මෙන්න හොඳට මතක තියාගන්න මේ කව කටුව පාවිච්චි කරනකොට මේ කව කටු තුඩයි පැන්සල් තුඩයි එකම මට්ටමක තියෙන්න ඕනේ. මේ බලන්න. පැන්සල් තුඩ උඩට ගිහිල්ලා කව කටු තුඩ පහළට වෙලා එහෙම තියෙන්න බෑ. දෙන්නම එකම මට්ටමක තියෙන්න ඕනේ. ඒ වගේම හැමතිස්සෙම කව කටුවට වඩා උසින් අඩු පැන්සලක් භාවිත කරන්න. මේක උස වැඩි වුණොත් එහෙම අපිට නිර්මාණ කරගන්න මේ කව කටුව හසුරවන්න අපහසුයි. ඒ නිසා හැමතිස්සෙම කව කටුවට වඩා උසින් අඩු පැන්සලක් භාවිත කරන්න ඕනේ මේකට. හරි. අපි දැන් සෙන්ටිමීටර් 4ක් මැනගමු රෝලේ. මෙන්න මෙතනට තමයි තියන්නේ කව කටු තුඩ. මෙන්න මෙහෙට එහෙම තියන්නේ නෑ. මිනුම් පටන් ගන්න මෙන්න මෙතන බිඳුව එන්නේ. මෙතන තියලා සෙන්ටිමීටර් 4ක් අපි මෙන්න මේ විදිහට කව කටුවෙන් මැනගන්නවා. කව කටුවේ අපි කව කටුව හසුරවන්නේ මෙන්න මේ උඩින් අල්ලලා. මේ මිහින් අල්ලලා කව කටුව හසුරවන්නේ නැහැ. right. නිර්මාණ ගානක් හදනකොට පුතේ පිටුව මැද්දෙන් හදන්න පුරුදු වෙන්න. මොකද නැත්තම් නිර්මාණේ අපි ඇඳලා ඉවර වෙනකොට සමහර විට අපේ තව හදලා තියෙන ගානක් උඩින් අපේ නිර්මාණේ ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ඉඩකඩ තියෙන පිටුව මැද්දෙන් හදන්න පටන් ගන්න. හරි. ඔන්න දැන් අපි අරය සෙන්ටිමීටර් 4ක් වෙච්ච වෘත්තයක් ඇඳලා. ඊට පස්සේ කියනවා වෘත්තයේ හරි මැද O කියලා නම් කරන්න. මෙන්න මෙතනනේ හරි මැද. එතන O කියලා නම් කරා. ඊට පස්සේ වෘත්තයේ මත ඔයා කැමති ඕනම තැනක A කියලා ලක්ෂය. දැන් මම කැමති මෙතනට. මෙතන A කියලා ලක්ෂයක් ලකුණු කරා. ඊට පස්සේ කියනවා OA යා කරන්න. OA යා කරා. ඊට පස්සේ කියනවා මේ OA රේඛාව දික් කරන්නලු නැවතත් වෘත්තය හමු වෙන පරිදි. වෘත්තය හමු වෙන්න නම් එයා මේ පැත්තටනේ දික් කරන්න වෙන්නේ නේද? මෙහෙට දික් කරාට එයා වෘත්තය හම්බ වෙන්නේ නැහැ. මෙහෙට දික් කරොත් තමයි මෙන්න මෙතෙන්දී වෘත්තය හම්බ වෙන්නේ. ඔන්න එහෙනම් අපි මේ රේඛාවම මෙහෙට දික් කරා.
ඒ දික් කරාට පස්සේ වෘත්තය හමු වෙන තැන ලක්ෂය B ලෙස නම් කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේ AB රේඛාවේ දිග මැල්ල ලියන්න කියලා. හරි අපි යාගේ දිග මැල්ල ලියමු බලන්න. කීයද AB රේඛාවේ දිග? සෙන්ටිමීටර 8ක් වෙනවා. 8යි සෙන්ටිමීටර. අහනවා මෙයාට කියන විශේෂ නම මොකද්ද කියලා. මොකද්ද පුතේ මේ වෘත්තයක හරි මැද්දෙන් වෘත්තයේ සමාන කොටස් දෙකකට බෙදෙන මේ රේඛාව මොකද්ද? මෙයාට අපි කියනවා මොකද්ද? විස්කම්භය කියලා. පැහැදිලිද? හැමෝටම තේරුණාද?